මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. Satiyampiyan bante pidhanena saddhimma jīvasthamagatīnam dhammam vācāmi anugraham katvā pīnam detami bante Tamaham vadāmi tam vadēt. Namaskari. Buddhaṃ saranam gacchāmi Dhammaṃ saranam gacchāmi Saṅghaṃ saranam gacchāmi Dutiyampi buddhaṃ saranam gacchāmi Dutiyampi dhammaṃ saranam gacchāmi Dutiyampi saṅghaṃ saranam gacchāmi Tatiyampi buddhaṃ saranam gacchāmi Tatiyampi dhammaṃ saranam gacchāmi Tatiyampi saṅghaṃ saranam gacchāmi Saranagamanaṃ sampunnaṃ Pānātipātā vēramaṇī sikkhapaдаṃ samādiyāmi Adinādānā vēramaṇī sikkhapaдаṃ samādiyāmi Kāmesu miccācārā vēramaṇī sikkhapaдаṃ samādiyāmi Musāvādā vēramaṇī sikkhapadaṃ samādiyāmi Pisunā vācā vēramaṇī sikkhapadaṃ samādiyāmi Parusā vācā vēramaṇī sikkhapadaṃ samādiyāmi Samppappalāpā vēramaṇī sikkhapadaṃ samādiyāmi Micchā jīvā vēramaṇī sikkhapadaṃ samādiyāmi Tisaranena saddhiṃ ājīvaṭṭhamaka sīlaṃ dhammaṃ sādhukaṃ surakkhitāṃ kattvā appamādena sampādetabbam Samantā cakkavālesu atrā gacchantu devatā saddhammaṃ munirājassa sunantu sagga mokkhaдаṃ Dhamma savana kālo ayaṃ bhadantā Dhamma savana kālo ayaṃ bhadantā Dhamma savana kālo ayaṃ bhadantā Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Susukhaṃ vate jīvāṃ vērine suavērino Vērine
මනුස්සේසු විහරාම වේරිනෝ සුසුඛං වත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මනුස්සේසු විහරාම නාතුරා සුසුඛං වද්ද ජීවාම උසුකේසු අනුසුකා උසුකේසු මනුස්සේසු විහරාම අනුසුකාති. සදහවත් පින්නතුනි, සැපයට කැමැති බව මුළු මහත් ලෝකයේ සියලුම සත්වයින්ට පොදු ධර්මතාවක්. මුළු ලෝකයම යෙදී සිටින්නේ සැපය සොයාගෙන යන ගමනකයි. නමුත් මේ සැප සොයාගෙන යන ගමන බොහෝ විට කෙලවර වන්නේ දුකෙන්. ඒකට හේතුව සාමාන්‍ය ලෝකයා අවිද්‍යාවෙන් වැසුණු ඇස් ඇති සංහාවෙන් බැඳුණු මේ ලෝකයා සැප සොයන්නේ අනියම් මාර්ගයෙන්. නියම සැපතත් ඊට මාර්ගයත් හරියට දන්නේ නැති නිසායි ඒ தත්ත්වයට වැටිලා තිබෙන්නේ. සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පිරලා අප තිලෝගුරු බුදු පියාණන් වහන්සේ අදවැනි වෙසක් පොය දවසක සම්බෝධිය ලබා ගත්තේ ඒ සැප සොයාගෙන දුවන ලෝක සත්වයාට නියම සැපතට මාර්ගයත් නියම සැපතත් හඳුන්වා දීමටයි. බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේගේ මහා ප්‍රඥාවත් මහා කරුණාවත් උපකාර කරගෙන බොහොම අවස්ථාවල් වල ඉදිරිපත් වෙලා ලෝක සත්වයාට ඒ අනියම් මාර්ග ඒ සැපසෙවිල්ල ඉවත් කරලා නියම සැපත හඳුන්වා දෙන්න ධර්ම දේශනා කළා. දැන් මේ අපි මාතෘකා කළ ගාථා තුනත් ඊට අදාළ කතාවෙනුත් අපට පෙන්වුම් කරන්නේ අර බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්මසාරථී ගුණය උපකාර කරගෙන ඒ මහා කරුණාවෙන් උපාය මාර්ග යොදමින් මහා ප්‍රඥාවෙන් ධර්මයේ සත්‍ය తත්වය පැහැදිලි කරමින් ලෝකයාට ශාන්තිය උදා කළ ආකාරයයි. ශාක්‍ය වංශයට අයිති කපිලවස්තු නගරයටත් කෝලිය වංශයට අයිති කෝලිය නගරයටත් අතරින් රෝහිණී කියලා ගංගාවක් ගලා බසිනවා. ඒ ගංගාවේ ජලය බැම්මක් බැඳලා ඒ ජලය ප්‍රයෝජනයට අරගෙන මේ නගර දෙකේම මේ රාජධානි දෙකේම ගොවියන් ගොවිතැන් කරනවා. එක නියම් කාලයක මේ දෙපිරිසටම වැටුණා වතුර හිග වේගෙන ගිහිල්ලා අපි දෙගොල්ලටම මේ කටයුතු කරන්න බෑ, එක ගොල්ලකට විතරයි මේ වතුර සෑහෙන්නේ කියලා ඊළඟට මේ දෙපක්ෂයේ එකතු වෙලා තම තමන්ට වතුර අයිති කරගන්න වාද විවාද කරන්න පටන් ගත්තා. බහින් බස් වෙලා කලකෝලාහල කරගෙන කුලමල කියාගෙන අන්තිමට මේ කලබලය ඒ දෙපක්ෂයේ රාජවංශයටත් ඒ රජගෙදරවල වලටත් ආරංචි වුණා. අන්තිමට මහා යුද්ධයක් ඇති වෙන තැනට කාරණා යෙදුණා. ඒ දෙපිරිසේම රාජවරු සටන් පාඨ කියමින් යුද්ධය සඳහා පිටත් වෙලා ගියා. හරියට මේදා අලුයම් කාලේ බුදු පියාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකය බලා වදාරනකොට පෙනුණා ඒ තමන්ගේ ඥාති රාජවංශ දෙක තමන් වහන්සේ එතෙන්ට වැඩම කළේ නැත්නම් ඔවුනොවුන් විනාශ කරගෙන මහ ලේවැගිරීමක් වෙන බව දැකලා බුදු පියාණන් වහන්සේ තනිවම අහසින් වැඩම කරලා ඒ රෝහිණී ගඟ මැද අහසේ පළඟෙහි පර්යාංකයෙන් වැඩ හිටියා. බුදු පියාණන් වහන්සේ එතෙන්ට වැඩි හැටිය ඒ දැකලා අර ශාක්‍ය කෝලිය දේවංශයේම රජවරු ආයුධ බිම හෙළලා බුදු පියාණන් වහන්සේට වන්දනා කළා. බුදු පියාණන් වහන්සේ ඇහුවා රජවරුනි මොකද මේ කලහලට ඇති හේතුව කියලා. ඒ රජවරුන්ට එකහෙලා ප්‍රකාශ කරන්න බැරි වුණා මොකද්ද මේ යුද්ධයට මූලික හේතුව කියලා. විශේෂයෙන්ම වුණොවුන් කුලමල කියාගත්තට පස්සේ එයින් නැති වුණු ද්වේෂය නිසායි ඇත්ත වශයෙන්ම මේ යුද්ධයට මේ විදිහට ඇදිලා ආවේ. මේක යට තිබෙන හේතුව ඒ රජවරුවත් දන්නේ නැහැ. ඊළඟට බුදු පියාණන් වහන්සේත් ප්‍රකාශ කළා සමහර විට සේනාපති දන්නව ඇතේ කියලා. ඊළඟට සේනාපති ගෙන්වල ඇහුවා ඒත් දන්නේ නැහැ කිව්වා. සමහර විට යුවරජ දන්නව ඇතේ කිව්වා. ওই විදිහට ප්‍රශ්න කරලා බලනකොට අන්තිමට අර ගොවියන් එකතු වෙලා ආරම්භ කරපු මේ වාද විවාද නිසා මේ යුද්ධයකට කරුණු සැලසුණයි කියන කෙලිදරව් වුණා. එතකොට බුදු පියාණන් වහන්සේ මේ දෙපක්ෂයෙන් අහනවා මහරජවරුනි මේ වතුර කොයිතරම් වටිනවද කියලා. වතුර නම් ස්වාමීනි ටිකයි වටින්නේ. ඒක අල්ප මාත්‍ර වටිනාකමක් කියන දෙයක් වතුර කියන එක. මේ ක්ෂත්‍රිය රජවරු කොච්චර වටිනවද? එහෙනම් වටිනාකම කියන්න බෑ අනර්ඝයි කියලා. එහෙනම් මහරජවරුනි ඇයි මේ ඊතරම් නොවටනා දෙයක් සඳහා වටිනා මනුෂ්‍ය ජීවිතය
විනාශ කරන්න කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රශ්න කරාම ඒ රජවරුන්ට ඊට දෙන්න පිළිතුරක් නැති වුණා. ඊළඟට බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කළා අර අපි මාතෘකා කළේ ගාථා වලින් නුඹලා හැම දෙනෙක්ම වෛරයෙන් කෙලෙස් වලින් තවත් පංචකාමයන් සෙවීම ආදියෙන් සිත් ඊ타මත්ම නොසන්සුන් තත්වයකට පත් කරගෙන ඉන්නේ කියන ඒ අදහස දක්වමින් ඒ බඳු ඒ ලෝකයා අතර මම මෙන්න මේ විදිහට නියම සපතක් විඳිනවා කියලා ඒ ප්‍රකාශ කරමින් තමයි අර ගාථාව අදාළේ. සුසුඛං වත ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝ සුසුඛං වත ජීවාම වේරිනේසු අවේරිනෝ වෛරී වූ මිනිසෙයින් අතර වෛරී වූ ලෝක සත්‍ය අතර අපි කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේත් ඒ කෙලෙස් හඳුන්වාගත් උත්තමයන් වහන්සේලාත් අවෛරීව වාසය කරමු සුසුඛං වත ජීවාම ඊ타ත්ම සැපසේ සුඛං කියලා කියන්නේ සැපය සුසුඛං කියලා කියන්නේ ඊ타ත්ම සැපය ඊ타ත්ම ඉහළම මට්ටමේ සැපයක් විඳිමින් අපි වෛරී වූ ලෝකයා අතර අවෛරීව වාසය කරමු වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝ වෛරී වූ සත්වයින් අතර අවෛරීව අපි වාසය කරන්නෙමු. ඒ විදිහටම සුසුඛං වත ජීවාම ආතුරේසු අනාතුරා කෙලෙස් වලින් ආතුර වූ ලෙඩ වූ සත්වයින් අතර අපි ඊ타ත්ම සැපසේ අනාතුරව ඒ කෙලෙස් ආතුර බවක් නැතිව වාසය කරන්නෙමු. ආතුරේසු මනුස්සේසු විහරාම අනාතුරා එබඳු කෙලෙස් ආතුර සත්වයින් අතර අපි අනාතුරව වාසය කරමු. ඒ විදිහටම සුසුඛං වත ජීවාම උස්සුකේසු අනුස්සුකා පංචකාම සම්පත්තිය සෙවීමෙන් නිතරම උත්සුකව ඒ සඳහා වෙහෙසෙන නොසන්සුන් තත්වයින් අතර අපි සැපසේ වාසය කරනවා. එබඳු ඒ සෙවිලි නැතිව කියලා අන්නේ විදිහට බුදු පියාණන් වහන්සේ තමන් ලබාගත්තු නිර්වාණ සුඛය පදනම් කරගෙන අර විදිහට දාථා තුනක් වදාලා ඒක අහලා බොහෝ දෙනෙක් සෝවාන් ඵලයට පැමිණියා. ඒ වගේම අර යුද්ධයත් එතනින්ම අවසන් වුණා. දැන් එතකොට අපිට මේ බුදු පියාණන් වහන්සේ දුන්න මේ ශාන්ත සංසම් පණිවුඩය ගැන අපි හිත යොදලා බලමු. විශේෂයෙන්ම මේ සිද්ධිය ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් ලෝකේ ක්‍රෝධය, කෝපය, ද්වේෂය ආදිය පැන නගින ආකාරය යම් තාක් ලෝකයේ යුද්ධයන් ඇති වෙනවා නම් ඒ හැම එකකම ආරම්භය මිනිස් සිතයි. මිනිස් සිතක බීජ වශයෙන් ඇති වෙන ද්වේෂයක් ඒක මෝරා යනවා. ටිකෙන් ටික මේක වෛරයක් වෙලා බද්ධ වෛරයක් වෙලා දීර්ඝ කාලයක් මේ බද්ධ වෛරයක් බවට පත් වුණාට පස්සේ ඒ ක්ලේශය Taman දවමින් තව ලෝකයක් දවමින් දීර්ඝ කාලයක් විනාශය කරා සත්‍යය යොමු කරනවා. ඒ වගේම සංසාරයේ මේ පින්නතුන් අහලා තියෙනවා දැන් දේවිදත් තෙරුන් වහන්සේ පිළිබඳ ඒ අතීත කතාන්තර ඒ අතීතයේ බෝධිසත්වයන් වහන්සේ කෙරෙහි ඇති කරගත්තු ද්වේෂය කොයිතරම් කල්ප ගණනක් ඉදිරියට ගියාද. අන්න ඒ වගේ ඒ වෛරී භවයේ ඇති ආදීනව අපි පළමුවෙන්ම කල්පනා කරන්න ඕන. විශේෂයෙන්ම මේ යුගය මේ රට ඒ වගේම ලෝකයේ හැමතැනම මේ ද්වේෂ ගින්න පැතිරෙන, ක්‍රෝධ ගින්න පැතිරෙන යුගයක්. එතකොට මේ ලෝකයා සැපය හැටියට සලකන්නේ සටන් කරලා ජය ලබා ගැනීමයි. ජය පානය කරනවා කියලා එකක් තිබෙනවා. බොහෝ දෙනා සටන් කරලා ඒ Tamanට ඇති වුණු නොසන්සුන්කම හඳුනගන්නේ නැතිව ඒක සංසුන්කමක් සැනසීමක් බලාපොරොත්තු වෙන්නේ ඒ විරුද්ධවාදියා මැඩලා එක්ක මරණයටපත් කළා ඊට පසුව ජය පානය කිරීමෙන්. නමුත් බුදු පියාණන් වහන්සේ වදාරලා තිබෙනවා ජයං වේරං පසවති දුක්ඛං සේති පරාජිතෝ උපසන්තෝ සුඛං සේති හිත්වා ජය පරාජයං කියලා. යම් කිසි කෙනෙක් ජයග්‍රහණයක් ලැබුවොත් එයින් ඇති වෙන්නේ තවදුරටත් වෛරයමයි. උපසන්ත පුද්ගලයා ජය පරාජය දෙකම අතහැරලා සැපසේ වාසය කරනවා කියලා. ඒ වගේම වෛරයෙන් නොසන්සිඳෙන බවත් ඒ බුද්ධ වචනයයි. අන්න එතකොට අපිට තේරෙනවා මේ වෛරය කියන සිටිවිල්ල කොයිතරම් විනාශයක් ලෝකයේ පුරා ඇති කරනවද කියලා. මේක ආරම්භයේදීම මේකට නියම ආකාරයට බෙහෙත් වැටුනේ නැත්නම් මේක හරියට විෂ බීජයක් වගේ. දැන් විෂ බීජ පැතිරෙන තැනක යම්කිසි එන්නත් කිරීමක් ප්‍රතිශක්තිකරණයක් ආදියක් අවශ්‍ය වෙනවා. ඒ වගේ එබඳු ප්‍රතිශක්තිකරණයක් නැත්නම් විෂ බීජ භයානක අන්දමින් වැඩිලා කෙනෙක් රෝගී බවට පත් වෙනවා. ඒ වගේම තමයි මේ ද්වේෂය කියන එක. ඒවා ඇතම් කෙනෙකුන් තුල නිසි මෛත්‍රී භාවනා ආදී නැති වුනහම චරිතාංග බවට පත් වෙනවා. හැම තිස්සෙම නොරිස්සුම් ගතිය, ද්වේෂය, ක්‍රෝධය ඉහවහා යන ස්වභාවයක් තිබෙනවා. බඳු පුද්ගලයා ධර්මයේ හඳුන්වන්නේ අරුකූපමෝ පුද්ගලෝ කියලා. අරුක කියලා කියන්නේ තුවාලය. තුවාලයක් ඇති කෙනෙක් පිරිසක් මැදට ගියාම හැම තිස්සෙම ඒ පිරිස ටිකක් එහෙ මෙහෙ ගැටෙනකොට මේ තැනත්තාට තරහ යනවා තමන්ගේ තුවාලේ ඉද්දෙන නිසා.
අන්න ඒ වගේ තුවාලකාරයෙකුට උපමා කරලා තියෙනවා දැඩි ද්වේෂයක් ඇති පුද්ගලයා. හැමතිස්සෙම ඒ ගැටෙන බවක්. ඒකට කියනවා පටිඝය කියලා. ගැටෙන ස්වභාවයක් ඇති වෙනවා අර ද්වේෂය නිසා. හැම තැනම ගැටෙන පුද්ගලයන් සමගත් දේවල් සමගත් නිතරම ගැටෙන ස්වභාවය. ඒ හැම ගැටෙන ආරයක් පාසා මේ තනත්තාගේ සිත තුළ ඇති වෙන පරිවර්තනය මොකද්ද? අර ද්වේෂය කියන භයානක ක්ලේශ ධර්මය. ඒ අවස්ථාවේ සිද්ධවනව පමණක් නෙවෙයි දීර්ඝ කාලයක් සංසාරයේ කර්මානුරූපව යක්ෂ ප්‍රේත ආදී නැත්නම් නිර්ය ආදී තැන්වලට යවමින් ඒ තනත්තාට දීර්ඝ කාලයක් දුක් සලස්වනවා. ඒ වගේම ඒ සිටිවිල්ල වැඩුණාට පස්සේ ඒ වචනයෙන් පිට වෙනවා පරුෂ වචන වශයෙන් ඊළඟට එතනින් කෙලවර වන්නේ බහින් බස් වීම ආදීන් පස්සේ ඊළඟට ක්‍රියාත්මක වෙලා ප්‍රාණඝාත ආදී ඒ භයානක අකුසල් වලට කෙනෙක් යොමු වෙනවා. ඔන්න විදිහේ ද්වේෂයේ තියෙන ආදීනව පක්ෂය කලින් කෙනෙකුන් කල්පනා කර බැලිය යුතුව තිබෙනවා. ඊළඟට බුදු පියාණන් වහන්සේ මේ විශේෂයෙන්ම බද්ධ වෛරය ආඝාත කියලා කියන එකට ආඝාත බැඳ ගන්නවා කියලා බද්ධ වෛරය ඒ බද්ධ වෛරයක් සංසිඳවා ගැනීමට ක්‍රම පහක් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. එකක් 아무තුන් කියන දෙයක් නෑ මෛත්‍රියමයි. මෛත්‍රී භාවනාව වැඩි වීම. දෙවෙනුව කියලා තියෙන කරුණාව. ඇතැම් අවස්ථාවල් වල කරුණාවත් උපකාර වෙනවා. ඒ තමන්ගේ විරුද්ධවාදියාගේ දුර්වලතාවන් තේරුම් ගැනීමට ඒක සාංශාරික දුර්වලතාවක් හැටියට සලකලා, ලෙඩෙක් හැටියට සලකලා, වෛරයක් ඇති කරගත්තු පුද්ගලයා එහෙම නැත්නම් ද්වේෂයක් ඇති කරගත්තු පුද්ගලයා දිහා බලන්න තියෙන්නේ හිත නැත්නම් ලෙඩෙක් හැටියට, තුවාලකාරයෙක් හැටියට. අන්න ඒක තුලින් කරුණාව මතු කරගන්න පුළුවන්. ඊළඟට එතකොට ඒ කරුණාව මාධ්‍ය කරගෙනත් කෙනෙකුට පුළුවන් තමන්ට ඇති වෙච්ච බද්ධ වෛරයක් එහෙම නැත්නම් දැඩි ද්වේෂයක් සංසිඳුවා ගන්නට. ඒ වගේම තවත් සමහර අවස්ථාවල් වල උපේක්ෂාව. උපේක්ෂාව කියලා කියන්නේ මදහත් බැලීම. ඒ තනත්තාගේ ශරීරයත් මගේ ශරීරයත් හැදිලා තිබෙන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු වලින්. මේ තනත්තාගේ අසුවල් තන කෙරෙහිද මා ද්වේෂය පවත්වන්නේ කියලා ඒ විදිහට යම්කිසි ආකාරයකින් උපේක්ෂාවක් ඇති කරගන්න උත්සාහවත් වෙනවා. අන්න ඒ උපේක්ෂාවත් ඒ ද්වේෂය සංසිඳවා ගැනීමට උපකාර වෙන දෙයක් හැටියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ වගේම අසති අමනසිකාර කියලා කියන ඒ නොමිනෙහි කිරීම. ද්වේෂය වැඩෙන්නේ නැවත නැවතත් ඒක පටිඝ ද්වේෂ ආදී වැඩෙන්නේ නැවත නැවතත් ඒක හිතට මතුවීම නිසා. ඒ මතුවෙන ස්වභාවය ඉවත් කිරීමට උත්සාහයෙන් ඒ නොමිනෙහි කිරීමට උත්සාහ කරන්න ඕන. නොමිනෙහි කිරීමට හිත පමුණුවන්න ඕන. ඒ Tamanට කළ වරදට ඒ පිළිබඳ පරිගැනීමේ චේතනාව තිබෙන නිසා ඒක නැවත නැවත මතුවෙන්නේ. ඒ වෙනුවට එය අමතක කිරීමට උත්සාහ කරන්න ඕන. ඒ වගේම තවත් ක්‍රමයක් දක්වලා තිබෙනවා මේ හැම සත්වයින්ම කර්මය දායාදය කරගෙන සිටින අය බව ධර්මානුකූලව කල්පනා කරන. ඒ කියන්නේ ධර්මතාව හිතනවා මේ කර්මානුරූපව ඒ තැනැත්තා තමන් කරන දේවල් වලට විඳින්න ඒවායේ ඵල විපාක විඳිනවා. දැන් බොහෝ දෙනෙකුට ද්වේෂය ඇති වෙන්නේ සාධාරණ කෝපය කියලා දෙයක් ඇති වෙන්නේ අනිත් අයට යම් කිසි පාඩමක් ඉගැන්වීමටයි. එයාට පාඩමක් ඉගන්වන්න ඕන කියලා ඒ විදිහට හිතාගෙන නමුත් තමා තුළ තිබෙන ද්වේෂය තමන්ට පෙනෙන්නේ නැහැ. ඒක වංචක ධර්මයක් වශයෙන් යට වෙනවා. අන්න ඒක නිසා හිතන්න තියෙන්නේ මේක මේ ලෝක ධර්මතාවක් කර්මානුරූපව කෙනෙක් වැරදි කළොත් ඒකට විඳින්න වෙනවා. අපි ඒකට උපකරණ වීම සුදුසු නැහැ. එසේ උපකරණ වුණොත් ඒ අයට දඬුවම් කිරීම වශයෙන් අපට ඒ ප්‍රතිඵලයක් විඳින්න සිද්ධ වෙනවා. ওই විදිහට බුදු පියාණන් වහන්සේ ක්‍රම පහක් දක්වලා තිබෙනවා. ඒ බද්ධ වෛරය සංසිඳුවා ගැනීමට. මේක එදිනදා ජීවිතය තමන්ට අත්දකින්න පුළුවන් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒ වගේම මේ ශාසනයේ මෛත්‍රී කරුණා ආදී ගුණ වලින් ඉතාමත්ම ප්‍රකට ස්වාමින් වහන්සේ කෙනෙක් තමයි අග්‍ර ශ්‍රාවක සරියුත් මහා ස්වාමින් වහන්සේ. උන්වහන්සේ එක් අවස්ථාවක සංඝයා වහන්සේලාට ක්‍රම පහක් දක්වා වදාලා මේ ආඝාත පටිවිණය කියලා කියන ඒ බද්ධ වෛරය සංසිඳුවා ගැනීමේ ක්‍රම පහ. ඉතාමත්ම පුදුම විදිහේ උපමා පහක් උන්වහන්සේ දක්වන්නේ. උන්වහන්සේ පෙන්눔 කරනවා දැන් ඔන්න යම් කිසි කෙනෙකුට ද්වේෂයක් එහෙම නැත්නම් වෛරයක් ඇති වුණා තව කෙනෙක් පිළිබඳව ඒ තැනැත්තාගේ කායික හැසිරීම අපිරිසිදුයි. ඒ කියන්නේ කායික හැසිරීම ඊටාත්ම නරකයි. නමුත් වාචික හැසිරීම ප්‍රියමනාපයි හොඳයි. එහෙම නැත්නම් වාචික හැසිරීම වල දෝෂයක් නැහැ. අන්න ඒ බඳු පුද්ගලයා ගැන කෙනෙකුට වෛරය ඇති වුණාම පිළිපැදිය යුතු ආකාරය සරියුත් ස්වාමීන් වහන්සේ පෙන්눔 කරනවා උපමාවකින්. දැන් ඔය පංසුකූල සිවුරු පරිහරණය කරන සංඝයා වහන්සේලා මාර්ගයේ වීදියේ යන අතරේ යම්කිසි රෙදි කඩක් හමු වුණාම වම් කකුලෙන් එක කොනක් පාගගෙන දකුණු පායින් අර හොඳ ඒ රෙදි කෑල්ල ඇදලා ඉట్లా ඒ ටික අරගෙන පිටත් වෙලා යන්න වගේ ඒ අවස්ථාවේ අර පුද්ගලයාගේ නරක කායික හැසිරීම මෙනෙහි නොකළ යුතුයි. කායික හැසිරීම ගැන හිතන්නේ නැතිව හොඳ පැත්ත විතරක් හිතනවා.
වාචසික හැසිරීම හොඳයි කියන ඒක ඉදිරිපත් කරගෙන අර තමන්ගේ ද්වේෂය සංසිඳුවා ගන්නවා. මෙතන මේ උපමාවක් දෙන්නේ ඒක ඉතින් අර සංඝයා වහන්සේලාට පමණක් පොදු එකක් හැටියට නෙවෙයි. තම තමනුත් ඒ උපමාව ආශ්‍රයෙන් තේරුම් ගන්න ඕන. මේ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා. එහෙම නැත්නම් අපි කියමු දැන් නරක පැත්ත තමයි මේ කායික හැසිරීම. හොඳ පැත්ත වචන හැසිරීම. ඉතින් තමන්ගේ ද්වේෂය වඩා ගන්න ඕන නම් වෛරය වඩා ගන්න ඕන නම් අර නරක පැත්තයි අපි හිතන්න පෙළඹෙන්නේ. බොහෝ විට කන්දක් තරම් වටිනා ගුණ ඇති කෙනෙකු ඒ ගුණය මකන්න පුළුවන් කෙන්දක් පමණ පොඩි දෝෂයකින්. ඒ බඳු ස්වභාවයක් සමාජයේ තිබෙනවා. ඒ ද්වේෂයේ ස්වභාවය එක්තරා අස්ථාන රුචියක්, අස්ථාන ප්‍රීතියක් භුක්ති විඳිනවා අර ද්වේෂ සිතිවිල්ලෙන්. ඒක Tamanට තේරෙන්නේ නැහැ. Taman දැවෙනවා. ඒක වෙන්නේ අර නොමෙනෙහි කළ යුතු දේ මෙනෙහි කිරීම නිසා. එතකොට සරියුත් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අර උපමාව හිතට අරගෙන පංසුකූල සිවුරු දරන ස්වාමීන් වහන්සේ කෙනෙකුට අර විද්‍යේ කිලිටි රෙදි කඩක් හමුනාම ඒක තැරලා යනවත් නෙවෙයි. මේන් කටයුතු ටික විතරක් ගන්නවා. හොඳ පැත්ත ගැන සිහිපත් කළා තමන්ගේ හිත මෛත්‍රියට නැඹුරු කර ගන්නවා, කරුණාවට නැඹුරු කර ගන්නවා. අර තමන්ගේ භයානක විපාක දෙන ඒ බද්ධ වෛරය සංසිඳුවා ගන්නවා. ඒ වගේම ඊළඟට දෙන උපමාවේ ඒකේ තියෙන්නේ යම්කිසි කෙනෙක් ඉන්නවා ඒ තැනත්තාගේ කායික හැසිරීම පිරිසිදුයි. වාචසික හැසිරීම අපිරිසිදුයි. ඒ කියන්නේ කයින් කරන වැඩ හොඳයි. නමුත් වචනේ කරන දේවල් නරකයි. අන්න ඒ බඳු පුද්ගලයා පිළිබඳව ඇති වෙන බද්ධ වෛරය සංසිඳුවා ගැනීමට ඒ සරියුත් ස්වාමීන් වහන්සේ දෙන උපමාව මොකක්ද? ඔන්න යම්කිසි කෙනෙක් මහා නියං කාලයක ග්‍රීෂ්ම කාලයක දැඩි පිපාසයකින් එනවා වතුර සොයාගෙන. විලක් තිබෙනවා ඒ විලේ වතුර දියසෙවල් වලින් වැහිලා. එතකොට වතුර බොන්න ඕන නිසා කොහොම හරි අර දියසෙවල් අත් දෙකෙන් ඉවත් කරලා Tamanට ඕන හැටියට වතුර බීලා පිටත් වෙලා යනවා. අන්න ඒ වගේ එතන අර දියසෙවල් උපමා කරලා තියෙන්නේ අර තැනත්තාගේ අර වචනේ ඇති අඩුපාඩුකම්. ඒවා මෙනෙහි කරන්නේ නැතුව හොඳ ටික විතරක් ගන්නයි කියන එකයි එතනක් දක්වන්නේ. අන්න ඒ විදිහට ඒ බුද්ධලයාගේ විවිධත්වය අනුව සරියුත් ස්වාමීන් වහන්සේ තමන්ගේ හිත ඉක්මවා ගන්න ක්‍රමයක් මෙනෙහි කිරීමේ නියම මෙනෙහි කිරීමක් මෙනෙහි කරන ක්‍රමය එතන දක්වලා තිබෙනවා. ඊළඟට තුන්වෙනිව දක්වනවා ඔන්න යම් කිසි කෙනෙක් සිටින්න පුළුවන් ඒ තැනත්තාගේ කායික හැසිරීමුත් ඊටාම නරකයි. වාචික හැසිරීමුත් ඊටාම නරකයි. නමුත් ඉඳ හිටලා විටින් විට සිතේ පිරිසිදු පැහැදුණු ස්වභාවයක් මතුවෙනවා. කලාතුරකින් වගේ. අන්න ඒ බඳු පුද්ගලයා පිළිබඳව ඇතිවෙච්ච වෛරය සංසිඳුවා ගන්න සරියුත් ස්වාමීන් වහන්සේ දෙන උපමාව මහ පුදුමයි. ඔන්න යම්කිසි නියං කාලයක තාමත්ම පිපාසිතව කෙනෙක් වතුර සොයාගෙන යනවා. යන අතරේ වෙන කොහෙවත් වතුර නැහැ. හරකෙක් අඩිය තියාපු තැනක වතුර ටිකක් තියෙනවා. මේක දැක්කහම මේ තැනත්ත කල්පනා කරන්නේ නැහැ දැන් මම පණිට්ටුවක් ගෙනල්ලා මේ වතුර ටික බොන්න ඕන කියලාවත්. මේකට අත් දෙක දාලා බොන්න ඕන කියලා. මොකද එතකොට වතුර කැළතෙනවා. ඒක කරන්න බැරි දෙයක්. ඒක නිසා ඒ අවස්ථානුකූලව ඒ තැනත්තා මොකද කරන්නේ? හරකෙක් වගේම බිම හතර ගාතින් වැටිලා දිව ගාලා අර වතුර ටික බොනවා. මොකද නියං කාලේ පිපාසය නිසා. ඔය උපමා වාස්යෙන් සරියුත් ස්වාමීන් වහන්සේ පෙන්눔 කරන්නේ මොකද්ද? අර පුද්ගලයාගේ කොයි තරම් නරක පැත්ත තිබුණත් කායික හැසිරීම වල ගන්න දෙයක් නැහැ. වාචික හැසිරීම වල ගන්න දෙයක් නැහැ. නමුත් ඉඳ හිටලා යන්තම් අර මහා ගණාන්ධකාරයේ රාත්‍රියක පොඩි විදුලි කෙටිල්ලක් කරන්න වගේ හිතේ පොඩි විවරයක් එනවා. ඒ ටික ඇති කෙනෙකුට මෛත්‍රිය වඩන්න, කරුණාව ඇති කරගන්න. ඒකයි සරියුත් ස්වාමීන් වහන්සේ දෙන පාඩම. අර නුසුදුසු පැත්ත අමතක කරලා අනේ මේ මෙච්චර මෙහෙම වුණත් ටිකක් තියෙනව නේද මේ තැනත්තාගේ ගන්න කියලා ඒක මෙනෙහි කරලා තමන්ගේ ද්වේෂය සංසිඳුවා ගන්නවා. මේ ඔක්කොම තමන් වෙනුවෙන් කරන්නේ. තමන්ගේ හිතේ අර ද්වේෂ ගින්න වැටුනොත් තමන්ට සාංශාරික වශයෙන්ුත් බරපතල විපාක විඳින්න සිද්ධ වෙනවා. ඒ එපමණක් නෙවෙයි මේ ජීවිතයේ පවා ඒක වැඩිලා ගිහිල්ලා අන්තිමට කලකෝලාහල මිනිමැරුම් ආදිය දක්වාම යන නිසා. ඔන්න එතකොට ඒ තුන්වෙනි උපමාව. ඊළඟට සරියුත් ස්වාමීන් වහන්සේ පෙන්눔 කරනවා ඔන්න කෙනෙක් ඉන්න පුළුවන් අර කායික හැසිරීම ඒත් බොහොම නරකයි. ගන්න දෙයක් නැහැ. වාචික හැසිරීම ඒත් ගන්න දෙයක් නැහැ. ඊළඟට කියනවා ඊතනත්ත ඉඳ හිටලවත් විදුලි කොටනවා වගේ තරම්වත් හිතේ හොඳක් මතුවෙන්නේ නැහැ. එහෙම නැත්නම් ප්‍රසාද ස්වභාවයක් මතුවෙන්නේ නැහැ. කොටින්ම කියනවා නම් ගන්නම දෙයක් නැති තරම් කෙනෙක්. නමුත් ඒ බඳු පුද්ගලයා පිළිබඳව පවා ගත යුතු ආකල්පය ඊළඟට දක්වනවා. ඔන්න යම්කිසි කෙනෙක් දකිනවා ඊ타මත්ම දුගී, රෝගී, අසරණ පුද්ගලයෙක් කාන්තාර මාර්ගයක යනවා. ඒ තැනත්තට ගෙනියන්න ආහාරයක් නැහැ. බොන්න වතුරක් නැහැ. මාර්ගය පෙන්වන කෙනෙක් නැහැ. ආහාර නැහැ, බෙහෙත් නැහැ. අන්න ඒ බඳු ඒ තත්වයක ඊටාම දුක්ඛිත අසරණ අන්දමින් ඒ තැනත්තා ගමන් මාර්ගයේ යනවා. ඒක දකින යම්කිසි නුවණැති පුද්ගලයෙක් කල්පනා කරන්නේ කොහොමද?
අනේ මේ අසරණ මිනිස්යාට කවුරු හරි පිට වෙන්න කෙනෙක් ඉන්නවා නම් මාර්ගය දක්වන්න, කවුරු හරි ආහාර ටිකක් දෙනවා නම්, බෙහෙත් ටිකක් දෙනවා නම් මේ තැනත්තා විනාශයටපත් නොවි කොහොම හරි මේ තැනත්තාගේ ජීවිතය රැකීම ආකාරයට කියලා කරුණාසිතවිල්ලක් මතු කර ගන්නවා. ඒ බඳු දේවල් දැන් සාමාන්‍යයෙන් කෙනෙක් දකින්නකොට කරුණාව ඇති වෙන අයට එහෙම සිතිවිලි ඇති වෙනවා. අන්න ඒ බඳු උපමාව ආශා අපිට හිතන්න තියෙන්නේ අර Tamanට යම්කිසි වරදක් කළ පුද්ගලයාගේ ගත යුතු කොහෙත්ම දෙයක් නැත්නම් ඒ තැනත්තාට කරුණාව දැක්විය යුතු බවයි. මේ හැම උපමාවක් තුළම Tamanගේ හිත ඒ උපමාවට හිත යොදලා ඒ ආත්මෙන් Tamanගේ ජීවිතයට ගත යුතු ටික ගැනීමටයි මේ අපි දක්වන්නේ. ඊළඟට ඒ හතරවෙනි පුද්ගලයා පිළිබඳ. ඊළඟට පස්වෙනුව දක්වනවා දැන් යම්කිසි කෙනෙකු සමහර විට සමාජයේ මෙහෙම දේවලුත් සිදු වෙනවා. කෙනෙකුගේ කායික හැදිරීම ඉතාම හොඳයි. වාචික හැදිරීම ඉතාම හොඳයි. ඒ කියන්න කිසිම වරදක් නෑ ආගේ. නමුත් Tamanට මොකක් නමුත් හේතුවක් නිසා ද්වේෂයක් ඇති වෙනවා. පෞද්ගලික කාරණයක් නිසා හෝ. අන්න ඒ බඳු ඒ ද්වේෂය ඇති වුණාම ඒක නම් සංසිඳුවා ගන්න බොහොම පහසුයි. ඒකටත් සරියුත් ස්වාමීන් වහන්සේ උපමාවක් දෙනවා. ඒත් අර නියං කාලයක කෙනෙක් පිපාසිතව වතුර සොයාගෙන යන අතරේ හමු වෙනවා හොඳට පිරුණු විලක් පොකුණක්. හොඳ හේවණ ඇති, පිරිසිදු ජලය ඇති, සෙවණ ඇති ගස් වටේට තිබෙනවා. අන්න ඒ තැනත්තා කිසිම කරදරයක් නැතුව ඒ මොන හැටියට වතුර බීලා ඒ ගහක් යට සංසුන්ව සැපසේ ඉන්නවා වගේ ඒ අර තැනත්තාගේ හොඳ පක්ෂය ගැන මෙනෙහි කරලා මේ තැනත්තා නිසා මට මේ විදිහට ද්වේෂයක් ඇති වුණත් මේ තරම් හොඳ ගුණ ඇති කෙනෙක් කියලා හිතලා ඒ ගුණය නාලා ඒ ගුණ ගංගේ නාලා තමන්ගේ ද්වේෂ ගින්න සංසිඳුවා ගත යුතු බව සරියුත් ස්වාමීන් වහන්සේ පෙන්වුම් කරනවා. ඔන්න විදිහට අපි දැන් කල්පනා කරන්න තියෙන්නේ මේක තුලින් අපිට පේන්නේ මොකක්ද? අපේ ජීවිතයේ යන මාර්ගය අපි කරන ක්‍රියාවල් හැම දෙයකටම යටින් තිබෙන්නේ අපි යමක් පිළිබඳව ගන්න ආකල්පයයි. කල්පය කියලා කියන්නේ අපි යමක් දිහා බලන ආකාරය. ඒක අපට වෙනස් කරගන්න පුළුවන්. ඒක ස්ථිර දෙයක් නෙවෙයි. වෙනස් කිරීම කළ යුත්තේ බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ධර්මානුකූලව. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා නුවණින් මෙනෙහි කිරීම අනුවණින් වශයෙන් එහෙම නැත්නම් නිසි ආකාර මෙනෙහි කිරීමත් අනිසි මෙනෙහි කිරීමත් කියලා දෙකක් ධර්මයේ තිබෙනවා. අනිසි මෙනෙහි කිරීම කියන එක ධර්මයේ දක්වන්නේ අයෝනිසෝ මනසිකාර. රාග, ද්වේෂ, මෝහ ආදී ඒ කෙලෙස් සියල්ලම ඇති වෙන්නේ ඒවාට අදාළ දේවල් අර අනිසි විදියේ මෙනෙහි කිරීමෙන්. එතකොට මේක මේවයින් මිදීමට නම් නිසි ආකාර මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕනේ. දැන් සරියුත් ස්වාමීන් වහන්සේ මෙතන මේ උපමාවකින් දක්වලා තිබෙන්නේ තන්න නිසි ආකාර මෙනෙහි කිරීම. බුදු පියාණන් වහන්සේ කොටින්ම අවසර දීලා තියෙනවා. යම් ආකාරයකින් අකුසල් යට යනවා නම් කුසල් මතු වෙනවා නම් අන්නේ ආකාරයෙන් මෙනෙහි කළ යුතුයි. මොනම උපමාවක් හෝ උපකාර කරගෙන මොනම ක්‍රමයක් හෝ උපමා කරගෙන අකුසල් කියලා කියන්නේ ලෝභය, ද්වේෂය, මෝහය. ඒවාට අදාළ දේවල්. ඒවා යටපත් වෙන ආකාරයටයි මෙනෙහි කරන්න ඕනේ. ඒවා නැති වෙන ආකාරයටයි. ඒවා වැඩෙන ආකාරයට නෙවෙයි. ඉතින් ඒකට තමන්ටම අයිති යම්කිසි උපමාවක් එහෙම නැත්නම් යම්කිසි මානසික චිත්‍රයක් හොඳ හිතවිල්ලක් මුල් කරගෙන හිත හසුරුවා ගන්න. අන්න මේ විදිහට ක්‍රමානුකූලව වැඩිමින් තමයි ආකල්පය කියලා දෙයක් ඇති වෙන්නේ. දැන් අපි හිතමු කොහෙත්ම මෛත්‍රී භාවනාවක් මෛත්‍රියක් කියන එක දන්නේවත් නැති කෙනෙකුගේ කෙනෙක් ලෝකයේ දිහා බලන දෘෂ්ටි කෝණය එහෙම නැත්නම් ඒ ලෝකයේ දිහා බලන ආකාරය කොයිතරම්ද කියතොත් ඒ තැනත්ත හැම තැනම ගැටෙනවා. මුළු ජීවිතේම අවුලක් කරගන්නවා. විනාශ කර තමනුත් විනාශ වෙලා අනිත් අයත් විනාශ කරනවා. එහෙම නැතුව යම්කිසි කෙනෙක් ටිකෙන් ටික හරි පටන් ගන්නවා නම් තමන්ගේ හිතට දානවා නම් අපි අර මේ දේශනාව ආරම්භ කරන අවස්ථාවේදී ප්‍රකාශ කළ වාක්‍ය ඒ කියන්නේ සැපයට කැමැති බව මුළු මහත් ලෝකයා තුලම තියෙන ධර්මතාවක්. ඒකෝර මෛත්‍රිය කියලා කියන්නේ මෙන්න මේ ලෝකයේ තියෙන සැප කැමැති බව කියන අදහස තමන්ගේ හිතට ජීර්ණ කර ගැනීමයි. මේ සිත හැමතිස්සෙම විසිරෙන්නේ එක අරමුණක නොපිහිටන්නේ මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන ඒ කෙලෙස් මතුවීම තුලිනුයි. එතකොට මේකට ලෝකයට පොදු යම්කිසි ධර්මතාවක් අපේ හිතට දුන්නොත් හැමදෙනාම සැපයට කැමතියි කියලා. ඒක තුල පුළුවන් අපේ හිත තැන්පත් කරගන්න. ඉතින් ඒක සුවපත් වේවා හරි සුවපත් වෙත්වා හරි එක වචනයක් තුලට නැගීමෙන් ඒක නිතර සිතට මතු කර ගැනීමෙන් නිතර සිතට මතු කර ගැනීමෙන් තමන්ගේ යන ආකල්පයක් වෙනස් වෙනවා. ඒ වගේම සමාධි ආදී ඒ අනිකුත් ගුණ ධර්ම රාශියක් ඒ නිසා වැඩෙනවා. ඒවා ආනිසංස සද්බුදු පියාණන් වහන්සේ කොටිකුත් දක්වලා තියෙනවා. මේ පින්නතුන් අහලත් ඇති ඔය මෙත්තානිසංස සූත්‍රයේම ඉදිනදා අත්දකින්න ආනිසංස මෛත්‍රී භාවනාව. ඒ මෛත්‍රී භාවනාව තුලින් කෙනෙකුගේ සිත විමුක්ත වුණොත් සිත විමුක්ත වෙනවා කියලා කියන්නේ මොකද්ද? දැන් බද්ධ වෛරය කියනකොට එතනම තිබෙන බැඳීම, බන්ධනය. සිත බැඳෙනවා. යම්කිසි පටිඝ නිමිත්තක් එහෙම නැත්නම් Tamanට කරන ලද වැරැද්දක් නිසා පරිගැනීමේ චේතනාව උඩ ඒ සිත හැමතිස්සෙම රැදවල් දෙකේම ගැටෙමින් පවතින ඒක බන්ධනයක් වගේ එක. බරපතල බන්ධනයක්, ද්වේෂ බන්ධනයක්. ඒක තමයි සංසාරයේ සමහර
දිගින් දිගට එකිනෙකාගෙන් පරිගනිමින් යන්නේ. එතකොට ඒ වෙනුවට ඉදිරිපත් කරගන්නවා සිතේ විමුක්තිය. ඒකට කියනවා මෙත්තා චේතෝ විමුක්ති කියලා. මෛත්‍රී භාවනාව හොඳට සිතට ජීර්ණ වෙන අන්දමින් මුළු මහත් ලෝකයේ ආවේද පැතිරුණු ඒ පිරිසිදු මෛත්‍රී සිත ඇති తত্ত্বය චේතෝ විමුක්තිය හැටියට දක්වනවා. මෛත්‍රී චේතෝ විමුක්ති. ඉබඳු මේ චේතෝ විමුක්තිය తত্ত্বයටපත් වුණු මෛත්‍රී චේතෝ විමුක්තිය తত্ত্বයටපත් වුණු සිතක ඇති වෙන සැනසීම, එයින් ලැබෙන එදිනදා ජීවිතේ පවා ලැබෙන ආනිසංස බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන 11ක් හැටියට ඊ타මත්ම සැපනින්දක් එදිනදා ජීවිතයේ සැපනින්දක් ලබන්න පුළුවනි. නරක සීන පේන්නේ නැහැ. ඊළඟට ප්‍රබෝධවත්ව නැගිටින්න පුළුවන්. ඊළඟට මිනිස්සෙන්ට ප්‍රිය වෙනවා, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාව පවා සැලසෙනවා. ඒ වගේම Tamanට පැමිණි හැකි යම් යම් උපද්‍රව වලින් වසවිස ආයුධ ආදීන් පැමිණි හැකි උපද්‍රව බොහෝ විට අර මෛත්‍රී සිතේ බලයෙන්ම වැළකී යනවා. ඊළඟට ඒ වගේම මනින් සිත තැන්පත් වෙනවා, සමාධිමත් වෙනවා. මුහුණේ වර්ණය එහෙම නැත්නම් ශෝභාව වැඩි වෙනවා. ඒ වගේම මිය පරලොව යන අවස්ථාවේ හොඳ සිහියෙන් කාලක්‍රියා කරන්න පුළුවන් වෙනවා. යම් කිසි මාර්ගඵල ආදියක් ලැබලා නැත්නම් නිවන් ප්‍රත්‍යක්ෂ කරගත්තේ නැත්නම් යටත් පිරිසේ නවම වශයෙන් බ්‍රහ්ම ලෝකයේ උත්පත්තියක් ලැබනවා කියලා. ඔය විදිහට මෛත්‍රී භාවනාව හොඳට චේතෝ විමුක්ති තත්වයටම දියුණු කරගත්තු පුද්ගලයාට ලැබෙන ආනිසංස රාශියක් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. අන්න ඒක නිසා දැන් මේ බඳු මේ උතුම් වෙසක් පොහොය දිනක අපි අදිෂ්ඨාන කරගන්න ඕන අපේ ජීවිතේ යහමඟට ගෙන යාමට වැඩි දෙයක්ම අවශ්‍ය නැහැ. ඊටාම සුළු වෙනසක් කරන්න ඕනේ. දැන් දන්නවා විශාල යන්ත්‍රයක් පවා සමහර විට නතර වෙලා තිබෙන යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන්න පොඩි යණයක් විතරයි ඕන කරන්නේ. එහෙම නැත්නම් යම්කිසි අඩුපාඩුවක් හරි ගන්න. අන්න ඒ වගේ ලොකු දෙයක් නෙවෙයි මෙතන මේ තමන්ගේ ආකල්පය වෙනස් කිරීමට උපකාර වෙන්නේ සමහර විට එක වචනයයි. සුවපත් වේවා කියන අදහස ඒ වචනය භාවනාමය වශයෙන් තමන්ගේ සිතට භාවනාව කියලා කියන්නේ গুপ্ত දෙයක් නෙවෙයි. යම්කිසි කුසල් සිතක්, කුසල් අරමුණක් නැවත නැවත සිතට මතු කර ගැනීමෙන් ඇති කරගන්න විශේෂ ශක්තියක්. ඒ ශක්තියට කියනවා ආසේවන. ඒ කියන්නේ නැවත නැවත අසුරු කිරීම තුලින් කෙනෙකුගේ සිතේ විශාල ශක්තියක් ඇති කරගන්න පුළුවන්. ඒක නිසා තමයි භාවනාව ගැන කියනකොට ආසේවිතා භාවිතා බහුලීකත. ආසේවනය කරනවා, නිතර අසුරු කරනවා, ඒ වගේම වඩනවා, ඊළඟට බහුල වශයෙන් කරනවා. මෛත්‍රී සිතුවිල්ල නිතර අසුරු කිරීම කියලා කියන්නේ නිතර හිතට නඟා ගන්නවා ඒක. ඒ විදිහට ඒ හිතවිල්ල තුල තිබෙනවා සිත විමුක්ත වෙන ස්වභාවයක්. මොකද සිත කොටු වෙලා පටු වෙලායි තිබෙන්නේ. ආත්මාර්ථකාමීත්වයෙන් නැමැති ඒ වැටකඩුල්ල තුල ලෝක සත්‍යයේ සිත් පටු වෙලා කොටු වෙලායි තිබෙන්නේ. ඒ ආත්මාර්ථකාමීත්වයෙන් මිදිලා තමයි කෙනෙකුට පුළුවන් වෙන්නේ අනිත් අය සැපවත් වේවා කියන ඒ හිතවිල්ල පවත්වන්න. මේ සැපවත් කිරීම බොහෝ විට ආරම්භ වෙන්නේ තමන්ගේ අවට සිටින අයගෙන්, තමන්ගේ ඥාතීන්ගෙන්, මව්පිය දූ දරුවන් ආදීන්ගෙන්. නමුත් එතනින් නවත්තන්න නරකයි. ඊළඟට අසල්වාසීන්, ඊළඟට මැදහත් අය, අවසානයේ සතුරන් පවා. ඒ හැමදෙනාම නියම ආකාරයෙන්ම සතුරන් ජය ගන්නවා කියලා කියන්නේ අර කියාපු විදිහට යුද්ධ ආදියෙන් නොවේ. සතුරා ජය ගැනීම අර දේශසිතීල සංසිඳවා ගැනීමෙන් කරන දෙයක්. හිත ඇතුලේ සතුරා ඉන්නේ. බාහිරව සිටින සතුරා නෙවෙයි, ඒ පුද්ගලයාම තමයි. නමුත් අර තරහ වුණාට පස්සේ එයා සතුරා වෙනවා. සතුරාත් මිතුරාත් අතර වෙනස තිබෙන්නේ වෙන එකක් නෙවෙයි. තමන්ගේ ඒ තරත්තා කෙරෙහි ඇති ආකල්පයයි. ඒක නිසා ඒ ආකල්පය වෙනස් වුණ හැටි අන්න සතුරා මිතුරා වෙනවා. ඒක නිසා තමයි අර බෞද්ධ පඬිතුවරු ප්‍රකාශ කරලා තිබෙන්නේ ඒ උපමාවක් හැටියට මේ ලෝකයේ තිබෙන තාක් කටු දැන් අපිට ලෝකයේ අවිදින්න ඕන නම් මේ ඔක්කොම කටු ඉවත් කරලා අවිදින්න ගන්න හිතුවත් ඒක කවදාවත් කෙරෙන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ Taman පාවහන් දාගත්තාම අර කටු වලින් Tamanට හානියක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ ලෝකයේ ඉන්න තරම් සතුරන් මරලා ඉවර වෙලා මම හොඳට සපසේ නිදා ගන්න ඕන කියලා හිතුවොත් ඒක කවදාවත් කරලා ඉවර කරන්න බෑ. Tamanට කැමති අය විතරක් ඉතුරු කරගන්න කවදාවත් සාර්ථක වෙන දෙයක් නෙවෙයි. ඒ වෙනුවට කරන්න තියෙන්නේ Taman පාවහන් දා ගැනීම උපමාව වගේ එතන දක්වන්නේ Tamanගේ හිත. Tamanගේ හිතේ සිටින සතුරා මැරූ කල හිතේ මේ සතුරා ඉපදිලා තිබෙන්නේ. ඒ සතුරා මැරුවොත් අර ඔක්කොම සතුරන් මැරුවා වගේ වෙනවා. අන්න ඒ විදිහට ඒ බෞද්ධ දාර්ශනිකයන් එහෙම දක්වලා තිබෙනවා. නොයෙකුත් න්‍යායයන්, උපන්‍යාසයන් ඒ ආශ්‍රයෙන් තමන්ගේ සිත් සතන් භාවනාමය වශයෙන් දියුණු කර ගැනීම තුලින් තමයි ඒවායේ ආනිසංස දකින්න පුළුවන් වන්නේ. එතකොට ඒ ද්වේෂය පිළිබඳව එහෙමයි අනිකුත් කෙලෙස් පිළිබඳවත් අර යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර කියන මේ ධර්මතාව අනුව අපි නිතර කල්පනා කරන්න බලන්න ඕන මේ සංසාරයේ දීර්ඝ කාලයක් අපව ගෙන යන්නේ මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන ඒ ක්ලේශ ධර්ම තුනයි. ඒවාට ප්‍රතිවිරුද්ධව දැන් ලෝභය නිසා තමයි අර බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ එතන ආතුර වශයෙන්. ලෝකයා නිතරම නිදින් සිටින්නේ කෙලෙස් ආතුර භාවයක්. ඒ කෙලෙස් ආතුර භාවයෙන් මිදීමට නම්
අර තණ්හාව, ආසාව, ලෝභය කියලා කියන ක්ලේශ ධර්ම ඒවා සංසිඳුවා ගැනීමට සිදු වෙනවා. ඒ වගේම ලෝකයා උත්සුක බවකින් නිතරම නොසන්සුන් ස්වභාවයකින් සිටින්නේ. ඒ ඉමක් කොනක් නැති සෙවිල්ල නිසා පංචකාම සම්පත්තිය. අන්න ඒවා පිළිබඳව ඇති ඒ දැඩි ජිජු බව දැන් ලෝකේ කොටගුත් ඔය විවිධ විලාසිතාවන් මෝස්තර එහෙම නැත්නම් සුඛෝභෝගී දේවල් සොයමින් ලෝකයා දුවන දිවිල්ල නිසා කොයිතරම් විනාශයක් එහෙම නැත්නම් දුක් රාශියක් කෙනෙක් එකතු කරගන්නවාද කියලා අපට පේනවා. සමහර විට ණය තුරුස් වෙලා දුක් රාශියක් රැස් කරගන්නේ අර ඒවා තුල ඇති නියම සැනසීම සුවය පිළිබඳ අවබෝධයක් නැති නිසායි. අන්න ඒක නිසා ඒ බුද්ධ වචනය අනුව අපි හැමතිස්සෙම කල්පනා කරන්න ඕන විශේෂයෙන්ම මේ මෛත්‍රියෙන් මේ යුගය ද්වේෂයෙන් මුළු මහත් ලෝකෙම විනාශ වෙන යුගයක්. ඒක නිසා එදිනදා ජීවිතේ Tamanගේ වැඩපොළ හැටියට සලකන්න ඕනේ යම්කිසි භාවනා කර්මස්ථානයක් Tamanගේ ජීවිතයට ලං කර ගැනීමයි. එදිනදා ජීවිතය ගෙන යාම සඳහා නොයෙකුත් විදිහේ කර්මාන්ත කරනවා, වැඩ කටයුතු කරනවා. නමුත් මේ හැම එකක්ම Tamanගේ ශාරීරිය පවත්වා ගැනීමට, සැප විඳීමට කියලා හිතන ශාරීරිය පවත්වා ගැනීමට පමණයි උපකාර වෙන්නේ. Tamanගේ හිතක ඇති ශක්තිය දැන් මුළු මහත් සංසාරේ අපව ගෙන යන්නේ මේ හිතයි. ශරීර කූඩුව අපි මෙතන ඇතහැරලා යනවා. නමුත් හිතේ ඇති කරගත්තු ඒ කෙලෙස් වලට, ඒ කරන ලද කර්ම වලට ණය ගෙවීම වශයෙන් තමයි දීර්ඝ කාලයක් සංසාරයේ සත්‍යය ගමන් කරන්නේ. අන්න ඒක නිසා ඊට වඩා විශේෂ සැලකිල්ලක් යෙදිය යුතුව තිබෙනවා මේ කය ගැන සැලකිල්ලට වඩා මේ අපේ හිත ගැන. මේ හිත ඊටමත් පහසුවෙන්ම මේක කිලිටි වෙන්න පුළුවන්. ලෝකයේ තිබෙන නානාවිධ අරමුණු ගලාගෙන ඇවිල්ලා එක්ක ද්වේෂයෙන්, එහෙම නැත්නම් රාගයෙන්, එහෙම නැත්නම් මෝහයෙන් හිත කැළඹෙන ස්වභාවයක් තිබෙනවා. මේක වැළැක්වීමට නම් හිත සමාධිමත් කරන්න යම් කිසි උපක්‍රමයක් යෙදිය යුතුව තිබෙනවා. දැන් කෙනෙක් සුවපත් වේවා කියන ඒ සිටිවිල්ල උදෑසන නැගිට වෙලාවෙම සිතට දමාගෙන ඊළාට විනාඩි කිහිපයක් හෝ අදිෂ්ඨාන කරගෙන ඒ සිටිවිල්ල තුල සිත පවත්වලා පුරුදු වුණා නම් ඒ තැනැත්තාට ක්‍රමක්‍රමයෙන් පුළුවන් බුදු පියාණන් වහන්සේ වදාළ ආකාරයට සතර ඉරියව්වෙම අනිකුත් කටයුතු කරන අතරේ පවා ඒ සිටිවිල්ල විටින් විට මතු කරගෙන ඒ වගේම තමා ඉදිරියට එන හැම කෙනෙකුටම ඒ අර මෛත්‍රී සිටිවිලි ධාරාව නිකුත් කරන්න පුළුවන් ශක්තියක් ඒ තැනැත්තාට ඇති වෙනවා. ඒ වගේ මෛත්‍රී චේතෝ විමුක්තිය ඇති වුණු පුද්ගලයා තමයි අර බුදු පියාණන් වහන්සේ වදාළ ආකාරයට ආනිසංස රාශියක් අත්දකින්නේ. මෛත්‍රිය ඊළඟට ඒ වගේම උපකාර වෙන දෙයක් තමයි කරුණාව. මෛත්‍රිය සාමාන්‍යයෙන් අර තමහා සමාන වගේ සිටින සත්වයින් පිළිබඳව කරුණාව බොහෝ විට දුකටපත් වුණු අය. දුකටපත් වෙනවා කියලා කියන්නේ අපි සමහර විට එක තමන් ඉදිරියේ නොකා නොබීන් එහෙම නැත්නම් තුවාලයක් කරගත්තු කෙනෙක් දැකලා අපිට සමහර විට කරුණාවක් ඇති වෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාව වගේ අපිට හිතන්න තියෙන්නේ මේ සංසාරයේ සිටින හැම සත්වයින්ම කරුණාවට අරමුණු විය යුතු බවයි. සසර දුකට වැටිලා සිටින හැම සත්වෙක්ම කරුණාවට අරමුණු කරගන්න පුළුවන්. එහෙම හිතලා තමයි අර ද්වේෂ සිටිවිල්ල ඉවත් කිරීමට කරුණාව අපි උපකාර කරගන්නේ. ඒ වගේම එදිනදා ජීවිතයේ Tamanගේ අර බුදු පියාණන් වහන්සේ වදාළ ආකාරයට සුවසේ විසීමට, සුසුකම් කියලා කියන ආකාරයට සුවසේ විසීමට උපකාර වෙනවා මුදිතාව කියලා කියන ගුණය. මේ බ්‍රහ්ම විහාර වශයෙන් දක්වන බොහෝ විට සමාජයේ තිබෙනවා ඊර්ෂ්‍යාව. තමාට වඩා ඉහළින් කෙනෙක් කෙනී සිටිනවා නම් ඊට වඩා සුඛෝභෝගී දේවල් පාවිච්චි කරනවා නම් ඒ තැනත්තා කෙරෙහි ඊර්ෂ්‍යාව. එතනක් තියෙන්නේ නොරිස්සුම් ගතිය, නුරුස්සන බව. ඒ වෙනුවට මුළු මහත් ලෝකයාම සැපයට කැමති හැම දෙනෙක්ම ඒ අය සැපවත් වීම තමා සැපවත් වුණා හැටියට හිතා ගන්න ඕනේ. ඒකයි මුදිතාව කියලා කියන්නේ. තමාට වුණු දෙයක්. දැන් මේ මව්පියවරු Tamanගේ දරුවන් හොඳින් හැදෙන වැඩෙනකොට ඒ ඉගෙන කියා ගන්නකොට රැකී ආරක්ෂාවන් කරනකොට සතුටු වෙනවා. නමුත් ඒ මව්පියන්ම Tamanගේ අසල්වාසීන් යම්කිසි දියුණුවක් ලබනකොට ඒ පිළිබඳව ඊර්ෂාවක් ඇති කර ගන්නවා. අන්න එතනින් පේනවා එතකොට අර හිතේ තියෙන යම්කිසි අඩුපාඩුවක්, පටු බවක් නිසා ඒක වෙන්නේ. ඒ වෙනුවට හිතන්න තියෙන තමන්ගේ දූ දරුවන් ගැන හිතන්න වගේ මුළු මහත් ලෝකයාම සැපයට කැමති හැම දෙනෙක්ම සුවපත් වීම මා සුවපත් වුණා වගේ කියලා හිතාගෙන ඒ විදිහට මුදිතා ගුණය. ඒකට මුදිතා ගුණය සමාජයේ ඉතාමත්ම දුර්ලභ ගුණයක්. වැඩිපුරම ඊර්ෂ්‍යාව ආදී පැතිරෙන්නේ ඒ නිසායි. ඊළඟට ඒ වගේම තමයි උපේක්ෂාව කියන එක. උපේක්ෂාව ලෝකයේ බොහෝ දේවල් තිබෙනවා අපට වෙනස් කරන්න බෑ ඒවා. ඒවා ඒ හැටියටම අපි ඒ දිහා බලාගෙන ඉන්නවා මිසක් උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා මිසක් ඒවා එක්ක ගැටෙන්න ගියොත් ඒක අපේ පරිහානියට හේතු වෙනවා. ඒක මොකද ඒ එක්ක පුද්ගලයා අරගෙන ආපු කර්ම නිසායි. ඇතැම් අය ඒ පුද්ගලයාගේ එදිනදා ජීවිතයේ ක්‍රියාකාරීත්වයේ කර්මානුරූපව පැමිණි දෙයක්.
එයින් අපට යම්කිසි ප්‍රමාණයකින් ඒ තැනට උදව් වෙන්න පුළුවන් නම් මෛත්‍රී කරුණා ආදී නුවණැති ක්‍රියාමාර්ගයකින් ඒ උදව් වෙන එකයි අපට තිබෙන්නේ. යම්කිසි විදිහකින් එහෙම බැරි නම් එතකොට එතන උපේක්ෂාවයි ගේන්න තියෙන්නේ, වැදහත් බවයි. ඒ පුද්ගලයාගේ කර්මයයි, කර්මානුරූපව ඇතිවෙච්ච දෙයක්. ඒ පිළිබඳව මට වෙහෙසිය යුතු දෙයක් නැහැ, වෙහෙසෙන්න ක්‍රමයක් නැහැ කියලා ඒක උපේක්ෂාව ඇති කරගන්න ඕන. ඔය විදිහට මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා ආදී ඒ ගුණ සමාජයේ වැඩි වෙනුත් අනර බුදු පියාණන් වහන්සේ වදාළ අර සුසුකම් කියලා කියන ඒ උතුම් සුවය අත්දකින්න පුළුවන් වෙනවා. ඒකට අපේ මේ ජීවිතය හැඩගස්වා ගැනීම පිළිබඳව අපිම උත්සාහවත් වුණේ නැත්නම් මේ භයානක සමාජයේ පැතිරීගෙන යන ද්වේෂගින්න, ක්‍රෝධගින්නට අහු වෙලා අපේ මේ ජීවිතය විනාශ වෙනව පමණක් නෙවෙයි, ඒ නිසා ඇති කරගන්න දැන් නොයෙකුත් ජනමාධ්‍ය වලින් මුළු දවස තිස්සේම ඇසෙන්නේ ද්වේෂයට, ක්‍රෝධයට, වෛරයට හේතු වෙන අරමුණු. ඒවා පිළිබඳව ඒවා හිතට අහන්න ලැබෙනකොට, දකින්න ලැබෙනකොට ඒ තුලින් සිත් තුළ අවිසීමක් ඇති නොවන ආකාරයට යම්කිසි ආකල්ප ශක්තියක් ඇති කරගත්තොත් අන්න ඒ තැනත්තාට පුළුවන් අර මහා කටු ඇති ප්‍රදේශයක පාවහන් දාගෙන විදින්න වගේ සුරක්ෂිතව සමාජයේ ජීවත් වෙන්න. ඒක නිසා මේ හැම එකටම උපකාර වෙන්නේ අපේ මේ සිතේ වැඩිවීමයි. සිතක ශක්තිය ගැන නොතකා එදිනදා ජීවිතයේ Tamanගේ රැකී ආරක්ෂා ආදී අනිකුත් ලෞකික කටයුතු වල පමණක් සෑහීමකටපත් වෙන්න කෙනෙක් හිතුවොත් ඒ තැනත්තාගේ විනාශය ඉතාමත්ම ළඟයි. බුදු පියාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වී වදාරන්නේ මේ මනුෂ්‍ය සිතක තියෙන උතුම් බව. මේක කොයිතරම් ශ්‍රේෂ්ඨ තත්වයකට ගෙන යන්න පුළුවන්ද? මේ ශාසනයේ රහත් තත්වය ලැබලා දෙවියන් බ්‍රහ්මයින්ගෙන් පවා වැඳුම් පිදුම් ලැබුවේ සමහර විට සමාජයේ කොන්වුණු ඉතාමත්ම කුල හීන හැටියට සැලකෙන නූගත්, සමහර විට ඉතාමත්ම දාමරික හැටියට ජීවත් වුණු අය අඟුලිමාල ආදී තවත් නොයෙකුත් විදිහේ දුෂ්චරිතවල යෙදিলা හිටිය අය. මේ හැම දෙනෙක්ම බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාවට පාත්‍ර වෙලා මහා කරුණාවේ පිහිටෙන්, ඒ වගේම මහා කරුණාව අනුව බුදු පියාණන් වහන්සේ යොදාගත් උපාය මාර්ග, ප්‍රඥාවෙන් යොදාගත් ඒ උපාය මාර්ග, ඒවා නිසා ඒ තැනත්තන්ගේ සිත්වල තිබුණු කෙලෙස් ඉවත් වෙලා, తాවකාලික වශයෙන් ආවරණය වෙලා තිබුණු ඒ කෙලෙස් ඉවත් වෙලා සංසාරේ පුණ්‍ය ශක්තිය මතුවෙලා තමයි අර විදිය තත්ත්ව ලබාගත්. බුදු පියාණන් වහන්සේට බෑ කිසි කෙනෙකුට නැති නිවනක් ලබා දෙන්න. ඒ තැනත්තන් සංසාරය තුල දිනු කරගෙන ආපු ශක්තියින් මතු කරලා දීලා, ඒවා අතියුණු කරලා දීලා, මෝදු කරලා දීලා තමයි කෙනෙක් රහත් කිරීම ආදී ඒ උතුම් තත්ත්වවලටපත් කරන්නේ. ඒ නිසා අපි හැමදෙනෙක්ම කල්පනා කරන්න ඕන අපේ මේ සංසාරේ අපි කරන ලද කොතිකුත් පින් තිබෙන්න පුළුවන්, හොඳ දේවල් තිබෙන්න පුළුවන්, ඒවා යටපත් වෙලා තිබෙන්නේ අලියට ගිනි පුපුරු වගේ. මේවා ඉබේ මතු වෙන්නේත් නැහැ. ඒවා මතු කර ගැනීමේ ක්‍රමය තමයි භාවනාව කියන එක. භාවනාවකට සිත පුරුදු කර ගැනීම. ඒ නිසා මේ බඳු වෙස වටිනා පොයේ දවසක අපි අදිස්ථාන කරගන්න ඕන මේවා පහත් දේවල්. එහෙම නැත්නම් මේවා ලෝකයේ බොහෝ දෙනා හෙලා දකින්න විදිහේ දෙයක් හැටියට සලකන්න නරකයි භාවනාව කියන එක. ඇතම් කෙනෙක් කල්පනා කරනවා මේක මහලු වයසටපත් වුණාට පස්සේ පරලෝක ගැන හිතන අවස්ථාව කිට්ටුණා පමණක් අපි මේ බණ භාවනා ආදිය ගැන උනන්දු වෙනවා කියලා. ඒක වැරදි අදහසක්. එදිනදා ජීවිතයේ පැමිණෙන ගැටලු රාශියකට විසඳුම් ඊටාම සුළු කාලයකදී ඒවාට විසඳුම් ලබා ගැනීමට පුළුවන් ශක්තියක් ලැබෙන සමාධිමත් හිතකින්, විශේෂයෙන්ම මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා ආදී ඒ බ්‍රහ්ම විහරණ වලින් සකස් වුණු සිතක අර තීරණ ගැනීමේ ශක්තිය ඊටාමත්ම ප්‍රබලයි. ඒ බඳු හිතක් සැලෙන්නේ නැහැ යම්කිසි පිරිසිදු තීරණයක් ගැනීමට. අන්න ඒක නිසා දැන් ලෝකයේ පුරාම මේ යුද්ධ කලිකෝලාහල ආදී ඇතිවීමට හේතුව අර නොදියුණු සිතමයි. සිත දියුණුව කරනවා කියලා ලෝකයා කරන්නේ එක්කෝ ඉගෙන කියා ගැනීම ආදී වලින්, එහෙම නැත්නම් යంత్ర සූත්‍ර පිළිබඳව, විද්‍යාව පිළිබඳව, ඒවා පිළිබඳව මේ හිතේ දීමෙන් ඒවායින් එක්තරා කෘත්‍රිම විදියක සිතේ පරිවර්තනයක් සිදු වෙන්නේ. සිතේ නියම ක්‍රමානුකූල වර්ධනයක්, භාවනාවක් කියලා කියන ඒ නියම වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ. සිත තුළ තියෙන එක පක්ෂයක් අර තර්ක විතර්ක ආදී විතරයි වැඩෙන්නේ. මේ හිතයි කියලා කියන එක මේක හදවතත් එක්කම යන එකක්. මේ හදවතේ ඇතිවන ඒ සිතුවිලි, ඒ හැඟීම්, ඒවායින් තොරව සිතක් පැන නගින්නේ නැහැ. ඒක නිසා මේ සිතුවිලි, ඒ හදවත පිළිබඳ යම්කිසි පිරිසිදු කිරීමක් සිදු කරන්නට වෙනවා මේ මෛත්‍රී ආදී ඒ භාවනා ක්‍රම වලින්. එහෙම නැති තැන ඒ තැනත්තා යම්කිසි බුද්ධි ආදියකට යට වෙලා, තර්කවලට යට වෙලා, තමන් වංචක ධර්ම වලට යට වෙලා තමන්ගේ හිත දියුණු කර ගන්නවා, වෙනුවට තිරිසන් තත්වයකටපත් කර ගන්නවා. තර්ක මාර්ගයෙන් නොයෙකුත් විදිහේ අකුසල් පාප කර්ම පවා හොඳ දේවල් හැටියට පෙන්눔 කරනවා. දැන් මේ සමාජයේ කරලියට ඇවිල්ලා තිබෙන නොයෙකුත් විදිහේ මේ පින්නතුන් හොඳට දන්නවා. දැන් ඔය ආජීවය පිළිබඳව දැන් මේ අවස්ථාවේ සමාදන් වුණ සීලය රකින්න බැරි හේතු මොනවද කියලා හිතලා බැලුවොත් ලෝකයා නොයෙකුත් විදිහේ ධාර්මිකය ඉවත් කරලා ආර්ථිකය පිළිබඳව පමණට වඩා විහිසීම නිසායි, ඒ තර්ක විතර්ක නිසා තමයි අර පාප කර්ම වල තියෙන අකුසල් පැත්ත ගැන අමතක කරලා ඒ වෙනුවට
එදිනදා ජීවිතයේ සැපය කියන්නේ අර ආර්ථික පැත්තෙන් නැති කරගන්න දියුණුවයි කියලා. දැන් ඒක සමාජයට ඉදිරියට ඇවිල්ලා තිබෙන්නේ. සාම් ජීවිතයක්, නිර්වද්‍ය ජීවිතයක් බුදු පියාණන් වහන්සේ වදාරලා තිබෙනවා අනවජ්‍ය සුඛං කියලා. නිර්වද්‍ය ජීවිතයකින් කෙනෙක් ලබන සැපත එදිනදා තමන්ගේ හිත දොස් කියන්නේ නැහැ. ඒක බුදු පියාණන් වහන්සේ පෙන්눔 කළා තියෙනවා අත්තානුවාද භය, පරානුවාද භය, දණ්ඩ භය, දුක්ගති භය කියලා භය හතරක්. භය කියලා කියන්නේ මෙතන අන්තරාය, අනතුරු. හතරක් ලෝකයාට තිබෙනවා. අත්තානුවාද භය කියලා කියන්නේ තමාගේ හිත තමන්ට දොස් කියනවා. තමන් කොයිතරම් ලෝකයාට රහසිගතව ඒ පාප කර්ම කළත්, මිනීමැරුම් හොරකම් ආදිය කළත් ඒක තමන්ගේ හිත දන්නවා. ඒ තැනත්තාට හරියට නිින්ද යන්නේ නැහැ. හොරෙක් කියලා කිව්වත් තමන් හැරිලා බලනවා. මිනිමරුවෙක් කිව්වත් තමන් හැරිලා බලනවා නගරයක. මොකද මේ තමන්ට කියනවායි කියලා හිතාගෙන. ඒ තරමට අර සමාගයේ හිත තමන්ට දොස් කියනවා. ඒ වගේම පරානුවාද භය. අනුන්ගෙන් ඒ ගැන දැනගත්තාම අනුන්ගෙන් අපහාස ආදිය, දෝෂාරෝපණ ආදිය අහන්න ලැබෙනවා. ඒ වගේම නීතියේ රැහැනට වුණොත් එයින් දඬුවම් සින්නිත සිද්ධ වෙනවා. ඒ හැම එකකින් බේරුණත් අවසානයේ දුගති භය කියලා කියන ඒ භයානක විපාක අපාය ආදී තැන්වල උපදිලා සතර ආපාය ඉපදිලා ඒවා විඳින්න සිදු වෙන බුද්ධ වචනේ සත්‍ය නම්. අන්න ඒක නිසා මේ අපේ මේ හැම එකක්ම සිදුවන්නේ සිත පිළිබඳව නොතැකීම නිසා. හිතේ නියම වටිනාකම. අන්න ඒක නිසා මේවා ගැන කල්පනා කරලා මේ පින්නතුන් අද මේ වටිනා වෙසක් පොය දවසේ එදිනදා ජීවිතේ භාවනා කර්මස්ථානයට විශාල තැනක් දිය යුතුව තිබෙනවා. ආරම්භය වශයෙන් උදෑසන සුළු වේලාවක් හෝ තමන් අනිකුත් කටයුතු වලට වැඩපළට යන්න කලින් මේක තමන්ගේ වැඩපළේ, මගේ වැඩපළේ කියලා හිතාගෙන සුළු වේලාවක් හරි යම්කිසි භාවනා කර්මස්ථානයක විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව වැනි දෙයක් සමාජයේ සමග කටයුතු කරනකොට බොහෝ විට ඒක තමන්ට උපකාර වෙන නිසා, එහෙමත් නැත්නම් බුද්ධානුස්සතිය ආදී තමන්ගේ ශ්‍රද්ධාව වැඩි දියුණු වෙන, අසුභ ආදී කෙලෙස් මර්ධනය වෙන, එහෙම නැත්නම් මරණ සතිය වැනි ආධ්‍යාත්මික ජීවිතයට තමන් මේ වටිනාකම පෙන්눔 කරලා දෙන, එහෙම නැත්නම් ඒවා පිළිබඳ අප්‍රමාදීව කටයුතු කරන්න පොළඹවන විදිහ යම්කිසි භාවනා කර්මස්ථානයක් තුල සුළු වේලාවක් හරි සිත හසුරු වෙලා එදිනදා ජීවිතයේ කටයුතු ආරම්භ කරන්න පුරුදු වෙන්න ඕන. ඒ වගේම දවස් අවසානයේදී තමන් නිින්දට යන්න කලින් සිත සංසුන් වෙන අවස්ථාවක් ඒ වෙලාවේ නිින්දට වැටෙන්න කලින් යම්කිසි භාවනාවමය සිතක් ඇති කරගත්තොත් ඒ තැනත්තාට අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ හැටියට නරක සීන පෙනීම ආදී ඒ විදිහේ ඒ කරදරات ඇතිවන්නේ නැහැ. ඊටාම සැප නිින්දකටපත් වෙන්න පුළුවනි. එතකොට ඒ විදිහට දවසේ ආරම්භයත් දවස් අවසානයත් අතර ඒ අවස්ථා දෙක ගැන විශේෂ අවධානයක් යොමු කරලා තමන්ගේ හිත භාවනාවට දමන කෙනෙකුට ක්‍රමක්‍රමයෙන් පුළුවන් වෙනවා එදිනදා ජීවිතයේ සතර ඉරියව් පවත්වන අතරේම හිත විසිරෙන වෙලාවට තමන් નિરાයාසයෙන්ම වගේ කමඨහන මතක් වෙන තත්ත්වයක් එනවා. ඒ බඳු පුද්ගලයාට ඒ තමන්ගේ ගමන් බිමන් වලදී ඒ කටයුතු එදිනදා කටයුතු වලදී අර රස්තිය ආදු වෙනවා කියලා කියන ඒ අපතේ යවන අවස්ථාවල් වල අර භාවනා කර්මස්ථානය තුලින් තමන්ගේ සිත වඩා ගන්න ශක්තිය හැකියාව ලැබෙනවා. අන්න ඒක නිසා මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයෙන් අපි වැඩ ගන්නවා කියලා කියන්නේ මේවා බුද්ධිවාදයට නතු කරගෙන මේවායින් පොතපතේ තියෙන දේවල් Taman ඉගෙන කියාගෙන කටපාඩම් කරගෙන ඒවායින් යම්කිසි ලෞකික ප්‍රයෝජනයක් විභාග පාස් කිරීම ආදියක් කිරීම නොවේ. බුදු පියාණන් වහන්සේ වදාළ ආකාරයට මේ සංසාර සත්‍යය දීර්ඝ කාලයක් මේ දුකට පමුණුවන ලෝභය, ද්වේෂය, මෝහය කියලා කියන කෙලෙස් මුල් තුන ඉදිරීම සඳහා යම්කිසි ප්‍රයත්නයක් මේ භාවනාවේ මනස තුලින් අපි ඇති කරගත යුතු තිබෙනවා. අන්න ඒක නිසා ඒවායේ භාවනා කර්මස්ථාන දී හැකි අය වෙත ලං වෙලා ඒ උපදේශ ආදරයෙන් ලබාගෙන ඒවා තුල තමන්ගේ සිත හැසිරවීමෙන් අර බුදු පියාණන් වහන්සේ වදාළ අර සුසුකම් කියලා කියන ඊ타ත්ම උතුම් සැපත මෙලොවම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන අනිකුත් ඒ දෙවියන් පවා ලබන ඒ සියලු සැපත පරාදයි මේ නිර්වාණ අමෘතය, නිවන් සුවය කියලා කියන්නේ එක්තරා අමුතු ලෝකයක ලබන අමුතු පාණයකින් ලබන සැපයක් නොවේ. මේ සිතේ තිබෙන සැනසීම සැපය සිත තුලින්ම මතු කරගත හැකි සැනසුමයි නිවීමයි. මුළු මහත් ලෝකයේම භවයම දැවෙන බවයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. සබ්බං ආදිත්තං මුළු මහත් ලෝකයේම දැවෙනවා. මේ දැවෙන බව ලෝකයට තේරෙන්නේ නැහැ. ගිනි ගොඩකම දැන් සමහර විට පණ ගැටියන් පහනකට වැටෙනවා දකින්නකොට අපට නම් පේන උන් දැවෙනවා වගේ. නමුත් උන්ට ඒක තේරෙන්නේ නැහැ. ඒ සතුන්ට තේරෙන්නේ නැහැ. අන්න ඒ වගේ ලෝකයාත් හැමතිස්සෙම කරන්නේ මේ ලෝභ, ද්වේෂ, මෝහ කියලා කියන ගිනි තුනට පණින එකයි. ඒ ගින්නේ තියෙන ආකර්ෂණ ස්වභාවය නිසා ඒක ගින්නක් බව තේරෙන්නේ නැහැ. ඒ වගේම මුළු මහත් ලෝකයාම ඒ ලෝභ, දෝෂ, මෝහ වශයෙන් ගිනි ගන්නවා වගේම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ එක එක මේ සලායතන කියලා කියන ඉන්ද්‍රියන් ආශ්‍රිතව හැම එකක්ම දැවෙනවා කියලා. අසත් ගිනිගෙන දැවෙනවා, රූපේනුත් දැවෙනවා, කනත් ගිනිගෙන දැවෙනවා, ශබ්දත් දැවෙනවා. ඔය ආදී වශයෙන් මේ ඉන්ද්‍රිය හැම එකක්ම මුළු මහත් ලෝකයේම ලෝභ, ද්වේෂ, මෝහ ආදී වලින් දැවෙන හැටියට බුදු පියාණන් වහන්සේ පෙන්눔 කරලා තියෙනවා. එතකොට අන්නේ දැවිලි නිවාගත්තු තැන තමයි නිවන කියලා කියන්නේ නිවීමයි. අන්න ඒක සඳහා
එතකොට අර මෛත්‍රී ආදී භාවනාවකින් සිත තැන්පත් කරගෙන විදර්ශනා භාවනාවකින් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ ලෝකේ යථා තත්ත්වය වෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන තමයි කෙනෙකුට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන් වන්නේ. එතකොට බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ලෝකේ පහළ වී වදාරන්නේ ඔන්න ඔය කියාපු ඔය සංසිඳීම් සුවය නිවීම සුවය ලෝකයට හඳුන්වා දීමටයි Taman ප්‍රත්‍යක්ෂ කරගෙන අන්නේ ඒක ඉලක්කය හැම බෞද්ධයාගේම ඉලක්කය විය යුත්තේත් ඒකයි. ඒ ඉලක්කය ඇතිව මේ අද දින හොඳ අදිෂ්ඨාන ඇති කරගෙන භාවනාමය ජීවිතයක් මම මෙතෙන් සිට ගත කරනවා කියලා අදිෂ්ඨාන කරගෙන මේ පින්නතුන් අද දින මේ පැයක් පමණ වේලා ඇතම් කෙනෙක් මේ වටිනා පොහොය අට සීල ආදී තුන් සීලයක් සමාදන් වෙලා තවත් කෙනෙක් ආජීවශ්‍රමික සීලය සමාදන් වෙලා ඒ සීලයක පිළිපදලායි භාවනාවක් කරන්න ඕනේ. ඒ විදිහේ සීලයක පිළිපදලා මේ ධර්ම ශ්‍රවණය කළා. ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ Taman තුන්රුවන් කෙරෙහි ඇති කරගත්තු ශ්‍රද්ධාව නිසායි මේ කාලය Tamanගේ කන යොමු කරන්නේ. ඒ ශ්‍රද්ධාව ඊළඟට ශ්‍රද්ධාව අනුව ගිය වීරියක් මතු කරගෙන තමයි ඒ කාර්යයේ යෙදিলা සිටින්නේ. ශ්‍රද්ධාව වීරිය ඊළඟට ඒකම වීරිය ආශ්‍රයෙන් Tamanගේ සිතේ යම්කිසි සිහියක් සතිය කියලා කියන ගුණය ඇති කර ගන්නවා කුසල් භක්තියක්. ඒ සතියම සෑහෙන වේලාවක් පැවැත්වීම තුලින් යම්කිසි සමාධියක් අත්දකින්න පුළුවන්. ඒ සමාධිමත් සිතටයි ධර්මයේ පිළිබඳ ගැඹුරු වැටහීම එන්නේ ප්‍රඥාව වශයෙන්. ඒ ධර්මයේ පෙන්눔 කරන සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා කියන යම්කිසි අවස්ථාවක ඉන්ද්‍රිය බල ධර්මයන් හැටියට නිවනට උපකාර වන ඒ කුසල් ධර්ම වගා කර ගැනීමට අද දින මේ අවස්ථාව අපි යොදාගත්තා කියලා සතුටු වෙන්න ඕනේ. මේ එකතු කරගත්තු මේ කුසල් රාශියෙන් මේ ඇති කරගත්තු චිත්ත ශක්තිය මේ ජීවිතයේදීම උතුම් මාර්ගඵල ප්‍රතිවේදයෙන් නිවන් සත්‍ය කර ගැනීමට උපකාරවත් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මෙතෙක් වේලා අපි මේ ධර්ම දේශනාමය වශයෙන් ධර්ම ශ්‍රවණයේ වශයෙන් දෙපක්ෂයෙන් රැස් කරගත්තු කුසල සම්භාරය ශාසන ආරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලය ඇතුළු යම්තාක් මේ අවිචියේ පටන් අකනිටා දක්වා වූ ලෝක සත්‍යයෙන් සිටිනවා නම් පින් කැමැති නිවන් කැමැති අපගේ ඥාතීන් ඇතුළු හැම දෙනෙක්ම මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී මේ අති භයානක සංසාර දුක්ඛයෙන් අත් මිදී ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් මිදුණු උතුම් අමා මහ නිවනින් සමසීමටපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන දැන් මේ ගාථා කියලා පින් පමුණුවන්න. එත්තාවතා චම්මි සම්පතං සම්පතං දේවානුමෝදන්තෝ සබ්බ සම්පatti සිද්ධා සබ්බේ දේවානුමෝදිत्वा බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු තං සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිසෝකා හුන්තු සබ්බේ පිපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු